තාමත් අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. මෙතන මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කළා. දරුවාගේ මරණය විකුණ ගන්න හදන්නේ. හරිද? මරණය විකුණ ගන්න එපා. මරණය විකුණ ගන්න එපා. පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෑ. කරුණාකර තුමිය අසුන් ගන්න ඔබතුමා 27 දෙක ඉදිරිපත් කරන්න. කාලගෝට්ටියක් කරන්න එපා කරුණාකර. හරි. මට 2025 අප්‍රේල් 29 වෙනිදා 15 හැවිරිදි දැරියක් මහල් නිවසකින් බිමට පැනලා සියදිවි නසාගෙන තිබෙනවා. ඒ දැරියව පාසලක් තුල ලිංගික අපයෝජනයකට ලක්වීම තුල ඒ දැරියේ පාසල වෙනස් කරගෙන තිබෙනවා. පාසල වෙනස් කරගත්තායින් පස්සේ උපකාරක පන්තියකට සහභාගී වෙන මොහොතේ ඒ උපකාරක පන්ති ගුරුවරයා මේ දැරියට සිද්ධ වුණු ලිංගික අපයෝජනය පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කිරීම තුළ ඒ ඇති වුණු මානසික පීඩනය තුළ මේ සියදිවි නසා ගැනීම අප්‍රේල් 29 වෙනිදා සිදු වුණා කියන එක තමයි වාර්තා වෙන්නේ. මේ අපයෝජනය සිද්ධ වෙලා තිබෙන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා. ඊට පස්සේ මේ 2025 පස්වෙනි මාසයේ 8 වෙනිදා මේ ගුරුවරයාට ඒ අපයෝජනය සිදු කළයි කියන ගුරුවරයාට ට්‍රාන්ස්ෆර් එක මාරු වීමක් ලබා දීලා තිබෙනවා. ඉතින් මේ ප්‍රශ්නේදී මම ඔබතුමීගේ අවධානය යොමු කරන්නේ මේ පාසල් දැරියක් මේ වගේ අපයෝජනයකට ලක්වීම තුළ අත්ත වශයෙන්ම පොලිසිය දැනුවත් කරලා තිබෙන්නේ රෝහලේ වෛද්‍යවරයා. ඒ වගේම ළමා ආරක්ෂණ අධිකාරියත් මේ පිළිබඳව හරියාකාරව දැනුවත් වෙලා නැහැ. මම යෝජනා කරන්න කැමතියි ඔබතුමියට යම් කිසි ක්‍රමවේදයක් අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්නට වෙයි මේ වගේ අපයෝජන වලට දූෂණ ක්‍රියාවලට ලක් වෙන ඒ දැරියන්ට මේ සිදුවෙන ක්‍රියාදාමයන් එක පැත්තකින් වළක්වා ගන්නට අනෙක් පැත්තකින් මේ දේ සිදු වුණාම මොකක් හරි හොඳ ක්‍රමවේදයක් වාර්තා කිරීම සහ ඒ පිළිබඳව ඉක්මන් පියවර ගැනීම. දැන් විශේෂයෙන්ම ගිය වසරේ මේ සිද්ධිය සිදු වුණායින් පස්සේ ඒ අදාළ ගුරුවරයාට ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඔහු දැන් අතපිට නිදහස්. නමුත් අර ට්‍රාන්ස්ෆර් එක සිදු වෙන්නට මාස ගණනාවක් ගිහිලා තිබෙනවා. ඒ නිසා මේ කරුණ මම බොහොම සංවේදීව ඉදිරිපත් කරන්න ඔබතුමියට මේ වගේ ප්‍රශ්න තවත් විශාල ප්‍රමාණයක් ඇති වාර්තා නොවන ඒ නිසා ළමා ආරක්ෂණ අධිකාරියෙත් යම්කිසි සුදුසු ක්‍රමවේදයක් තියෙන්නට ඕන. මොකද මනෝ ගණේෂන් ගරු මැතිතුමා මේ ප්‍රශ්නේ මතු කරපු වෙලාවේ ඒ විශේෂ අමාත්‍යවරිය කියලා තියෙන දේ තමයි මේ ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබිලා නැහැ කියන කාරණාව. මම හිතන්නේ පැමිණිල්ලක් මතම රැඳී සිටීම ඒ තරම යෝග්‍ය නැහැ. යම්කිසි සිද්ධියක් මේ වගේ සිදු වුණාම ඔටෝ ප්‍රොසෙස් එකක් ක්‍රියාත්මක වෙන්නට ඕන. ඉක්මනින්ම ළමා ආරක්ෂණ අධිකාරියත් ඒ නීතිය හා සාමය අංශත් පියවර ගැනීම. ඒ නිසා මේ පිළිබඳව ඔබතුමගේ අවධානය යොමු කරනවා මේ පිළිබඳව වඩාත් විධිමත් කාර්යක්ෂම ක්‍රමවේදයක් මින් ඉදිරියටවත් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම අර මේ ප්‍රශ්නය ප්‍රසිද්ධ උපකාරක පන්තියක මතු කරපු ඒ උපකාරක පන්ති ගුරුවරයාට යම්කිසි පියවරක් ගැනීම වැදගත් කියන එකත් මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ගරු කතානායකතුමනි අතිශයින්ම සංවේදී ප්‍රශ්නයක් මේක. මම හිතන්නේ මේ වගේ සිද්ධීන් අපි කාටවත් විශේෂයෙන් දෙමව්පියන් හැටියට දරා ගන්න පුළුවන් දේවල් නෙවෙයි මේවා. ඒ නිසා අපි සියලු දෙනාම මම හිතන්නේ වගකිව යුතු අය හැටියට මේවා පිළිබඳ කතා කරන විදියත් අපි මේවට මැදිහත් වෙන විදිය පිළිබඳව පරිස්සමට මැදිහත් විය යුතුයි. මේවා අවස්ථා නොකරගත යුතුයි. මේ දේශපාලනව මේවට මැදිහත් වෙන්න. මොකද මේවා මේ දරුවෙක් පිළිබඳ සිද්ධියක්. අවුරුදු 13ක ළමෙක් මේ විදියට තමාගේ ජීවිතය අවසන් කිරීමට තීරණයක් ගන්න සිද්ධ වුණා කියන්නේ සමස්තයක් හැටියට සමාජයක් හැටියට අපි ෆේල්. එක සමාජයක් හැටියට අපි ෆේල්. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා මේකට වගකිව යුතු සහ අනිවාර්යයෙන්ම මෙවැනි සිද්ධීන් කිසිසේත්ම
නැවත සිදු නොවිය යුතුයි කියන එක අපි අනිවාර්යයෙන්ම ඒකත් එක්ක ගරු විපක්ෂ නායකතුමා කියපු විදිහට අපි එකඟයි. ඒ නිසා තමයි මෙතන මේ අවස්ථාවේදී පළවෙනි සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ පිළිබඳ වාර්තාකරණය හරියට සිදු වෙලා නැහැ. ඒක ඊටාත්ම පැහැදිලි. ඒ නිසා තමයි මේ වෙනකොට ඒ පාසලේ විදුහල්පතිවරියගෙනුත් එක්ස්ප්ලනේෂන් කෝල් කරලා තියෙනවා. ඇයි මේක හරියට වාර්තා වුනේ නැත්තේ? අමාත්‍යාංශයට වහාම වාර්තා වුනේ නැත්තේ? ඒ සිද්ධියට අදාළ ගුරුවරයා පිළිබඳ අපිට දැනුම් දුන්නේ නැත්තේ? මොකද පිළිබඳ එක්ස්ප්ලනේෂන්ස් කෝල් කරලා තියෙනවා. ඒ ක්‍රියාදාමයේ දැන් අපි ආරම්භ කරලා තියෙන්නේ. නමුත් මේ සිද්ධියක් වුණාට පස්සේ ඒ නිසා තමයි අද උදේ ගරු කතානායකතුමනි මම අපේ අදාළ ගරු සරෝජා පවල්රාජ් ඇමතිතුමියත් සමග සාකච්ඡා කළා. අපි මේකට ක්‍රමවේදයක් යෝජනා කරන්න කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිසිය එකතු කරගෙන යාන්ත්‍රණයක් මේ සඳහා ඇති කරන්න අපි කතා කරමින් යන්නේ. මම මේ පාර්ලිමේන්තුවේ ඉන්න නිසා මට මේ සාකච්ඡාවට යන්න බැරි වෙලා තියෙන්නේ. නමුත් ඒ පිළිබඳ අපි වහාම යාන්ත්‍රණයක්. ඒ කියන්නේ මේවා මෙහෙම සිද්ධියක් කොතනක හරි මතුවුණු විගසම මේ ආයතන හතරම වහාම දැනුවත් විය යුතුයි. සහ කෝඩිනේටඩ් ප්‍රතිචාරයක් එන්න ඕනේ. එතකොට එකතු වෙලා තමයි මේවට අධ්‍යාපන පැත්තෙන් මොකද්ද සිද්ධ විය යුත්තේ, ඉන්වෙස්ටිගේෂන් එක පැත්තෙන් පොලිසිය වගකීම මොකද්ද, ඒක ඉන්වෙස්ටිගේෂන් එක මොනිටර් කරලා හරියට සිද්ධ වෙන එක පිළිබඳ NCPA එකේ වගකීම මොනවද, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මේක පිළිබඳ දැරියගේ පැත්තෙන් දරුවගේ පැත්තෙන් කොහොමද මැදිහත් විය යුත්තේ කියන ඒ අන්තර්ගත වෙච්ච හෝලිස්ටික් මැදිහත් වීමක් අවශ්‍යතාවය දැඩිව තියෙනවා. ඒ සඳහා ක්‍රමවේදයක් ආරම්භ කරන්න අපි දැනටමත් කතා කරමින් යන්නේ. අතිශයින්ම අවාසනාවන්ත සිද්ධියක්. ඒක පිළිබඳ මම හිතන්නේ අපි සියලු දෙනා අපේ කනගාටුව ප්‍රකාශ කරනවා, විශේෂයෙන් මේ දෙමව්පියන්ට. ඒ විශේෂයෙන් ඒ දෙමව්පියන්ට කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මෙවැනි සිද්ධියකට මුහුණ දිය යුතු නැහැ. ඒක තමයි එහෙම සමාජයක් ගොඩනගන එක තමයි අපි සියලු දෙනාගේම වගකීම. ඒ නිසා ඒ දෙමව්පියන්ටත් ඒ පවුලටත් අපේ සංවේගය ප්‍රකාශ කර සිටින අතර රජයක් හැටියට මෙවැනි සිද්ධීන් වළක්වන්නත් පුළුල් මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ වගේම සිද්ධියක් සිදු වුණොත් දරුවගේ උපරිම ආරක්ෂාව, best interest of the child කියන පදනමේ ඉඳගෙන coordinated response එකක් කොහොමද කළ යුත්තේ කියන එක පිළිබඳ අපි දැන් සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. මම ඒ යාන්ත්‍රණය අපි ස්ථාපිත කරාම මම මේක පාර්ලිමේන්තුවට දැනුවත් කරන්නම්. බොහොම ස්තුතියි ගරු කතානායකතුමා. ගරු අජිත් පෙරේරා මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි, මේ මතුවුණු කාරණේ ඉතා වැදගත් එකක්. අපේ රටේ පොලිසිය ආකල්පමය වශයෙන් කල්පනා කරනවා පැමිණිල්ලක්ම එන්න ඕනේ විභාග කරන්න කියලා. දැන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියත් මම හිතන්නේ ඒ විදිහට හිතන්නේ. ඒ වගේම අමාත්‍යාංශයත් කාන්තා ළමා කටයුතු අමාත්‍යාංශය ඒ විදිහට හිතන්නේ. ඊයේ ගරු ඇමතිතුමියකින් කියවුණා, මම දන්නේ ඒක හරි අවාසනාවන්තයි, වැරදීමක් වෙන්නත් පුළුවන්, භාෂාමය ප්‍රශ්න නිසා වෙන්නත් පුළුවන්. කියන්නේ දෙමාපියෝ තාම පැමිණිලි කරන්න පැමිණියේ නැහැ කියලා. නැත්නම් සමාජය අද ගොඩක් දෙනෙක් කතා කරන මේ ප්‍රකාශය වැරදි කියලා. එතකොට ඒ කියන්නේ පැමිණිලි කරන්න ඒ අදාළ වරදට ලක් වෙච්ච දරුවා හෝ දැරිය හෝ ඔවුන්ගේ පවුලේ කෙනෙක් ඇවිල්ලා බලධාරී ආයතනයකට පැමිණිලි කිරීම අවශ්‍ය නැහැ. පොලිස් රෙගුලාසිය අනුව තම කැමැත්තෙන්ම යම් තොරතුරක් ලැබුණාම පොලිස් රෙගුලාසිය අනුව තම කැමැත්තෙන්ම විමර්ශනය කරන්න පුළුවන්. ඒ වගේම ළමා ආරක්ෂක අධිකාරියටත් තම කැමැත්තෙන්ම විමර්ශනය කරන්න පුළුවන්. ඒ නිසා විශාල ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. අගමැතිතුමී කියපු කාරණේ හරි. මේ පිළිබඳව ඉක්මනින් යම් කාර්යපටිපාටියක් සකස් කළ යුතුයි තොරතුරු වාර්තා කිරීම සහ විමර්ශනය කිරීම පිළිබඳව. එසේ නැමතුව ඒ වගකීම වින්දිතයාට හෝ වින්දිතයාගේ පවුලේ අයට පවරන විදිහේ ආකල්ප එහෙම නීතියක් නෑ, මම දන්නවා. එහෙම ආකල්ප නොතිබිය යුතුයි. මම හිතන්නේ ඒ පිළිබඳව අපි ඉක්මනින් පියවර ගත යුතු තියෙනවා. ගරු සභානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා කියපු ප්‍රකාශයට ඇත්තටම පැමිණිල්ලක් ලැබීම නොලැබීම ගැන නෙමෙයි මම කියන්නේ. ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබීමට පෙර මේ සිද්ධිය ආරංචි වුණාට පස්සේ ගරු කාන්තා කටයුතු ඇමතුමිය
පොලිසියේ මා දන්නා තරමින් නියෝජ්‍ය පොලිස්පතිතුමියක් ඉන්න මට එතුමියගේ නම මතක නැහැ. එතුමියට කතා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න කියන එක එතුමිය දැනුවත් කරලා තිබුණා. ඒ නිසා ටයිමින් ලියනකම් බලන් ඉඳලා නැහැ. එතුමිය කියලා තිබුණා. නමුත් ඊපස්සේ දෙමව්පිය අපි දැක්ක ප්‍රෙස් කොන්ෆරන්ස් තියෙනවා. ඒ වගේ ඊයේ මං හිතන්නේ පෙළපාලියකුත් තිබුණා. අන්න ඒ පෙළපාලියේ ඉතින් ඒක තමයි අගමැතිතුමිය කියන්නේ. එතකොටත් බලන් හිටියා කියලා කියන්නේ ඒ පෙළපාලිය තුල අම්මලා තාත්තලා එන්න ඉඩ තියෙන නිසා ඒගොල්ලන් වෙනුවෙන් මේක කරන්නේ. ඒක තමයි එතුමිය කිව්වේ. නැත්තම් එතුමිය මේ අම්මලා තාත්තලාගේ ෆැමිලි බලාගෙන හිටියේ නෑ. එතුමිය පොලිසිය නියෝජ්‍ය පොලිස්පතිනියකට දැනුවත් කරලා තිබුණා කියන එක මට එතුමිය ඊයේ කිව්වා. ඒ නිසා මම හිතන්නේ අර ප්‍රොඇක්ටිව් වෙලා තියෙනවා. නමුත් ඒ අතරේ එතුමිය හරි නැත්නම් එතුමියට සම්බන්ධ නීතිඥයෝ හරි ඒ අම්මලා කවුරු හරි මේ ප්‍රෙස් කොන්ෆරන්ස් දැන් මේක යම්කිසි ක්‍රියාවලියක් යනවානේ උද්ඝෝෂණ යනවා. එතකොට නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බැරුව නෙමෙයි මේ කොළමනේ. ඒක තමයි මම හිතන්නේ එතුමිය සඳහන් කළේ ෆැමිලියකුත් තිබුණා නම් හොඳයි කියලා. මොකද ෆැමිලියකුත් අවශ්‍යයිනේ. අනික අපි දන්න දේ තමයි මේ වගේ සිදුවීම් වල මම මනෝ විද්‍යාඥයින් වුණත් සීදීනසා ගැනීම සම්බන්ධ යම්කිසි අධ්‍යාපනයක් අවබෝධයක් තියෙන කෙනෙක් විදියට මට කියත හැකි අපිට පේන දේවල් වගේම අපි ඉගෙනගෙන හොයලා බලලා තොරතුරු ලබාගෙන කටයුතු කරන්න පැතිත් ගොඩාක් තියෙනවා. නැත්තම් ඔබතුමාලා දන්නවා අර මේ දිවුලපිටියේ දරුවාගේ ඝාතනය සම්බන්ධව අවසානයේ අන්තිම අහිංසක මිනිහෙක් තමයි මේ සෝෂල් මීඩියා මැදිහත් වීමත් එක්කයි කලබල යොසුණු හිරේ ගියේ. ඒ නිසා මේවයි මං කියන්නේ දරුවෙක් නැති වෙන තරම් වේදනාවක් නෑ. මට කියන්න ඕන කම තිබුණේ එක දරුවා සරෝජා මහතුමිය විසින් මම දන්නේ දින දෙක තුනකට කලින් මේ සිද්ධ වුණේ. ඒක දැනගත්ත මාදින් දැනගත්ත ගමන්ම එතුමිය පොලිසිය දැනුවත් කළා තිබුණා. ඒ නිසා අර ෆැමිලියක් එනං හිටියේ නෑ එතුමිය. නමුත් ෆැමිලියකුත් දාන්න ඕනේ දාන්න පුළුවන්. ගරු විපක්ෂ නායකතුමා ගරු මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමා මේ සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කරනවා. මොකද මේ දැරිය වාසය කරන්නේ මේ මැතිවරණ වශයෙන් මට හිතාම කිට්ටුද පොයින්ට් එක 88 මේ සම්බන්ධව දැන් වාදයක් ඇති වුණා නේද? මන්ත්‍රීවරු කිව්ව දේවල් මේක සම්බන්ධව අදහස් ප්‍රකාශ කළා. මේක වාදයකට මුලදල් කාරණාවක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා. ගරු දැන් මේ කාරණාව සම්බන්ධයෙන් අපි දැන් මේ සභාව වැඩ කටයුතු යමු. නැත්තම් මේක මං හිතන්නේ හරි. දැන් කිව්වේ හරි මන්ත්‍රීතුමා කතා කරන්න. කතානායකතුමා මේ විදිහට අසාධාරණකම් කරන්න එපා. මේක සංවේදී ප්‍රශ්නයක් නේ. ඒ ළමයාව පෞද්ගලික දෙමව්පියෝ අපි අඳුරනවා. අපේ ආසනේ ඉන්නේ. ඒකයි මම ඒ ගැන මම දන්න තොරතුරක් මේ අගමැතිතුමියට මේ කියන්න යන්නේ. යෝජනාවක් ඇද. අගමැතිතුමිය දැන් මේ සම්බන්ධව මේක දිගටම ඇති වුණාම මේ දෙමව්පියෝ මේ ළමයාව අරන් යනවා ජේවම ළඟට. එතකොට රෝහලෙන් තමයි කොටේන පොලිසියට දන්වන්නේ මේ ළමයාට ලිංගික අතවර කරලා තියෙනවා කියලා. එතකොට කොටේන පොලිසිය තමයි බම්බලපිටිය පොලිසියට දන්වන්නේ මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා. එතකොට ඊට පස්සේ තමයි බම්බලපිටි පොලිසිය මේ දෙමව්පියෝ කැඳවලා එයාව දින 3ක් රක්ෂිත බන්ධනාගාරයේ තියලා එයාව අප පිට නිදහස් කරනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ විදුහල්පතිතුමිය මේ ළමයාව ඉල්ලා අයින් කරගන්න කියලා දෙමව්පියන්ට බලපෑම් කරලා තියෙනවා. එතකොට ඒ විදුහල්පතිතුමි දැන් ඊයේ දැන් විමල් රත්නායක ගරු ඇමතුමා කිව්වා පෙළපාලි ගිය. ඉතින් පෙළපාලි ගියේ ඇයි? දැන් ඊයේ පෙළපාලි ගියාට පස්සේ තමයි අර ටීචර්ව ට්‍රාන්ස්ෆර් කරේ. පොඩකින ගන්න අමතුමිය පොඩක ඉන්නකෝ ඇමතුමිය මම කතා කරලා පස්සේ කතා කරන්න කතානායකතුමනි ඒක වැරදි ඊයේ උද්ඝෝෂණය නිසා නෙවෙයි ගුරුවරයාව මාරු කරේ ඊට කලින් ගුරුවරයා මාරු කිරීම පිළිබඳ අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබ්බා ප්‍රින්සිපල්ගෙන් එක්ස්ප්ලනේෂන් එකක් කෝල් කරේ ඊට කලින්. ගරු මන්ත්‍රීතුමා කතා කරන්න දෙන්නකෝ ගරු කතානායකතුමනි. මට එහෙම මේ වැරදි දේවල් කරලා මේක දේශපාලනය කරන්න ඕමනාවක් නැහැ අගමැතිතුමිය. මම මේ ඔබතුමියව මම අහන්නකෝ ඔබතුමියව මේ දැනුවත් කරන්නේ මේ සම්බන්ධව ඔබතුමිය මේකේ හරි ආකාරව දැනගන්න ඕනේ. මොකද මේකේ තියෙනවා යම් ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකක් තමයි දැන් මේ ළමයාව දෙමව්පියෝ අයින් කරගන්නේ ඉස්කෝලේ එන විදුහල්පතිතුමියගේ බලපෑම උඩ. ඒතකොට විදුහල්පතිතුමිය මේ ප්‍රශ්න සම්බන්ධව නිසියාකාරව පරීක්ෂණයක්
කරන්නේ නැතුව මේ ළමයාව අයින් කරගන්න කියනවා ඉස්කෝලෙන්. ඒ අයින්ද තමයි මේ ළමයා ඉස්කෝලේ අයින් කරගෙන ගිහලා වෙන ඉස්කෝලයකට යන්නේ. ඒතකොට වෙන ඉස්කෝලේට ගියාට පස්සේ ඔය දැන් ඔය කියන ගුරුවරයාගේ හිතවතාගේ ටියුෂන් ක්ලාස් එකට මේ ළමයා ගියාම ඒ අර ඉස්කෝලේ ඉන්න මේ ගෑන් ළමයාට හතවර කරපු ගුරුවරයා අර ටියුෂන් ක්ලාස් එකේ ඉන්න ගුරුවරයාට කතා කරලා මේ ළමයා ගැන අනවශ්‍ය දේවල් කියලා ඒ ගුරුවරයා ටියුෂන් ක්ලාස් එකේ හැමෝගේ ඉස්සරහාම පිටම මේ ළමයාට අපහාස කරනවා. ඒ ළමයාට අපහාස කරාට පස්සේ තමයි ඒ ළමයා මානසිකව වැටෙන්නේ. ඒ වැටුණාට පස්සේ තමයි මේ ළමයා මේ තීන්දුව ගන්න ඒ ළමයාට සමාජයට මුහුණ දෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ ටියුෂන් ක්ලාස් එක තියෙන ඒ ළමයාගේ ගමේ. එතකොට ගමේ ළමයි තමයි මේ ටියුෂන් ක්ලාස් එකට එන්නේ. එතකොට මේ ගුරුවරයා ප්‍රසිද්ධියේ ඒ ළමයාට අපහාස කරාට පස්සේ ඒ ළමයාට බැරි වෙනවා ඒ පරිසරය තුල අනිත් ළමයින්ට මුහුණ දෙන්න. අනිත් ළමයි ඒ ළමයාව දැක්කම hina වෙනවා. ඒ hina වුණාට පස්සේ තමයි මානසික ලොකු පීඩනයක් ඇති වෙලා ඒ ළමයා මේ තීන්දුවට යන්නේ. එතකොට මේකේ තියෙනවා විශාල බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් ඔබතුමාලා දන්නවද දැන් ඊයේ අර ටියුෂන් ක්ලාස් කරන කෙනාගේ ගෙදරට ඊයේ පොලිසිය ආරක්ෂාව දීලා තියෙනවා. 7 දෙනෙක් 8 දෙනෙක් මේ චෝදනාවක් ලැබපු එක්කෙනෙක්ට. එයාට ඊයේ පොලිස් ආරක්ෂාව. නමුත් මේ සම්බන්ධව මෙච්චර මාස 4ක් තිස්සේ මාස 4ක් වෙනවානේ. දැන් ඕක උනේ දෙසැම්බර් මාසේ කියලා කියනවානේ. ඒතර දෙසැම්බර් මාසේ ඉඳන් අද වෙනකොට මාස 5ක් වෙනවා. ඒතර මාස 5ක් තිස්සේ පොලිසියත් මේ ප්‍රශ්නේ දන්නවා. මේක පොලිසියට දැනුම් දීලා තිබුණා. ඊළඟට අර කවුද අපේ මේ ඇමතිතුමිය කිව්වා ඉඳගෙන ඒගොල්ලන්ට පැමිණිල්ලක් ආවේ නැහැ කියලා. ගරු අගමැතිතුමිය පොඩක් ඉන්නකෝ ඉතින් මම කියන දේ පොඩ අහගන්නකෝ. දැන් මම අපි මොකක් හරි ගන්න දේවල් අපි කරන්න ගියාම කියන්න ඕගලන්ට පොඩ අපි කියන දේ තහන්නකෝ. ඔබතුමා කතාව කෙටි කරන්න. ඉවර කරන්න. එතකොට ගරු කතානායකතුමනි මම කෙටි කරන්න. ඒ කියන්නේ මම මෙතුමන්ලට යෝජනා කරනවා මේ සම්බන්ධව විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයයි ඊළඟට මේ පොලිසියයි ඒකාබද්ධව මේක ඉක්මනට විමර්ශනය කරන්න ඕනේ. මොකද මේක තියෙන්නේ මේ ඇත්තටම මේ පරීක්ෂණ පිළිබඳව විශ්වාසවන්ත භාවය පිළිබඳව ගැටලුවක් මතුවලා තියෙනවා. ගරු කතානායකතුමනි මෙතන ඉන්වෙස්ටිගේෂන් එකක් යනවා. දැන් මම ගරු විපක්ෂ නායකතුමා ප්‍රශ්නේ මතු කරාම මම පැහැදිලිවම කිව්වා මේ පිළිබඳව යාන්ත්‍රණයක් හදන්න අපි මැදිහත් වෙනවා කියලා. එතකොට ඒක නැවත වතාවක් සහ මෙතන අපි කවුරුවත් දන්නේ නැහැ මොකක්ද ඇත්තටම සිද්ධ වුණේ කියලා. එතකොට අපිට එක කතා මත අපිට තීන්දුව ගන්න බෑ. ඒකට තමයි ආයතන තියෙන. ඒකට තමයි ඉන්වෙස්ටිගේෂන් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මේ ප්‍රොසෙස් එකට යන්න දෙන්න ඕනේ ඒකට බාධා නොකර. මෙතන වැරැද්දක් සිද්ධ වුණා කියන එක අපි සියලු දෙනා පිළිගන්නවානේ. අනිත් එක මම නැවත වතාවක් කියන්නේ ඊයේ වෙච්ච ඩෙමොන්ස්ට්‍රේෂන් එකට පස්සේ නෙවෙයි ගුරුවරයා මාරු කරේවත් ප්‍රින්සිපල්ගෙන් නිදහසට කරුණු කෝල් කරේවත් ඊට කලින් මේක අපි දැන මේ දරුවා නැති වුණ වහාම මේ පිළිබඳ අමාත්‍යාංශය හොයලා බලනකොට මේ ළමයා මාරු කිරීම පිළිබඳවත් ගුරුවරයා පාසල තුල තියා ගැනීම පිළිබඳවත් මේක හරියට අමාත්‍යාංශයට දැනුම් නොදීම පිළිබඳවත් ගිය සතියේ ඒක ප්‍රින්සිපල්ගෙන් කරුණු විමසුවා ලිඛිතව කරුණු විමසලා තියෙන්නේ. එතකොට මේ සියල්ලම සිද්ධ වුණේ ඊට කලින්. ඉතින් ඒ නිසා මේක අර සමාජ මාධ්‍ය තුල යන තොරතුරු මත ඇවිල්ලා විතරක් අපිට කතන්දර කියන්න හොඳ නෑ. සහ අපි මේකේ මොකද්ද සිද්ධ වුණේ කියන එක අග මුල හොයන එක අපි කාටවත් කරන්න බෑ. අපි ඒකට හරියට සිද්ධ විය යුතුයි. ඒක හරියට සිද්ධ වෙන්න අවශ්‍ය මේ ස්කිල්ස් සහ රිසෝසර්ස් නැත්නම් ඒක සපයන එක තමයි අපේ වැඩේ. නැත්නම් මේවා කතන්දර හැටියට මෙතන ඇවිල්ලා කියන එක අතන වුණා මෙතන වුණා මෙහෙම වුණා කියලා අපි කවුරුවත් මේවා හරියටම ඒක අපේ වගකීම නෙවෙයිනේ. අපේ වගකීම මෙහෙම සිද්ධියක් දරුවෙක්ට සිද්ධ වුණා කියලා වාර්තා වුණාම ඒ පිළිබඳ සොයන්න හරි ක්‍රියාමාර්ග ගන්න එක. ඒක සිද්ධ වුණ නැත්නම් ඒකට මැදිහත් වෙන එක. ඒ සිද්ධිය තුළ දරුවා තමයි මෙතන දරුවාගේ බෙස්ට් ඉන්ට්‍රස්ට් තමයි අපි බලන්නේ. දැන් දරුවා නැහැ. නමුත් ඒ පවුලේ තව දරුවෙක් ඉන්නවා. එතන අම්මා කෙනෙක් ඉන්නවා. තාත්තා කෙනෙක් ඉන්නවා. තව ඥාතියන් ඉන්නවා. අර රාමනාදන් ගර්ල්ස් ස්කූල් එකේ තව දරුවන් ඉන්නවා. මේ සියලු දෙනා ගැනමත් අපි හිතන්න ඕනේ. ඉතින් මේ සියලු දෙනා ගැන මෙතන මේ වින්දිතයන් ගණනාවක් මෙතන ඉන්නවා. මේ තව ළමයි ඉන්නවා මෙතන. මේ සියලු දෙනා ගැන හිතලා අපි මැදිහත් වෙනවා මිසක්
මේක තුලින් ආණ්ඩුවට අපහාස කරන්නවත් ඇමතිතුමියට අපහාස කරන්නවත් ඇමතිතුමියව අමාරුවට පත් කරනවත් මෙතන පොයින්ට් ස්කෝර් කරගන්න හොඳ නෑ ගරු කතානායකතුමනි. මම කියන්නේ මේකට මැදිහත් වෙන විදිය එතික්ස් තියෙනවා. මැදිහත් වෙන විදිය ආචාර ධර්මශීලී වෙන්න ඕනේ. ඒක පිළිබඳවත් අපි පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ පවුලක් කියලා එකක් තියෙනවා මෙතන තාම. ඒ අම්මා කෙනෙක් ඉන්නවා. ඉතින් එහෙම හිතලා තමයි මෙතන මැදිහත් වෙන්න ඕනේ. නැත්තම් මේක අපි සියලු කරුණු මෙතන හෙළිදරව් කරනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් මොකටද? බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා ගරු කතානායකතුමනි මම පැහැදිලි කරන්නට ඕන මේක දේශපාලන විවාදයක් උදෙසා ඉදිරිපත් කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පළුමෙන්ම කියන්නට ඕන. ඒක මේ කාටවත් චෝදනා එල්ල කරන්නට කටයුතු කරපු දේවල් නෙවෙයි. හැබැයි ගරු කතානායකතුමනි එක දෙයක් බොහොම පැහැදිලිව නිශ්චිතව සිද්ධ වෙලා තිබෙනවා. ඒ සිද්ධ වෙලා තිබෙනවා කියන්නේ 2024 ඔක්තෝබර් 23 වෙනිදා අපයෝජනයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අපයෝජනයෙන් පස්සේ ඒ දරුවව ඒ පාසලෙන් ඉල්ලාස් කරගෙන ගිහිල්ලා තිබෙනවා බලපෑම් මත. ඊට පස්සේ ඉල්ලාස් කරගෙන ගියන් පස්සේ උපකාරක පන්තියකට යනකොට ඒ අපයෝජනය ක්‍රියාත්මක කරයි කියපු ගුරුවරයයි උපකාරක පන්ති ගුරුවරයයි යාළුවෝ ඒ උපකාරක පන්තියේ මේ දරුවට අපහාස වෙන විදියට ඒ ප්‍රශ්නේ මතු කරලා තියෙනවා. ඒව නිශ්චිත කාරණා. මේ නිශ්චිත කාරණා. ඒ වගේම විශේෂයෙන්ම තවත් එක දෙයක් නිශ්චිතයි 2025 අප්‍රේල් 29 වෙනිදා ඒ දරුවා සියදිවි විනාශාගෙන තිබෙනවා. මේව නිශ්චිත කාරණා. ඉතින් අපි මේව මතු කරන්නේ ගරු කතානායකතුමනි මේ අර ගුරුවරයා ට්‍රාන්ස්ෆර් කරලා තියෙන්නේ 2025 5 වෙනි මාසේ 8 වෙනිදා. ඉතින් අපි මේක මතු කරේ වෙන මොකකටවත් නෙවෙයි. මේක වළක්වා ගන්නට නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න කියලා. ඒක අග්‍රාමාත්‍යතුමිය දැන් නිසි ක්‍රමවේදය එහෙම කරනවයි කියලා කිව්වා. ඉතින් මේ කරුණු කාරණා ඉදිරිපත් කරන්නේ මේ සෝෂල් මීඩියා බලලා නෙවෙයි. අපිට සෝෂල් මීඩියා බලන්න ඕනේ නැහැ. අපි මහ පොළොවේ ඉන්නේ. මහ පොළොවට පය ගහලා ගම්වල මොනවද වෙන්නේ නගරවල මොනවද වෙන්නේ ඒ තොරතුරු ඍජු අපිට එනවා. ඒකයි මතු කරේ. ගරු විපක්ෂ නායකතුමා අපේ සභාවේ වැඩ කටයුතු ඉදිරිපත් පවත්වාගෙන යමු. මේ සම්බන්ධයෙන් විධිමත් මේ පරීක්ෂණ ටික දැන් අපි මේ කරුණු කාරණා ටික කතා කරන්නේ ගරු විපක්ෂ නායකතුමා මේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වැඩ කටයුතු කරගෙන යමු. ඔබතුමේ මොකද පොයින්ට් ඔෆ් ඕඩර් එක? මේ විවාදයේ සම්බන්ධයෙන් මට ඔබතුමා ගරු කතානායකතුමනි ඔබතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එකක් පොයින්ට් ඔෆ් දැන් ගරු කතානායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් මේ සම්බන්ධයෙන් ඔබතුමගේ පොයින්ට් ඔෆ් ඕඩර් එක මේ විවාදාත්මක දෙයකදී ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම සහ ඒ පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීම. ගරු කතානායකතුමා මේක අහන්න. ගරු විපක්ෂ නායකතුමා මතු කරු ප්‍රශ්නේ සහ යෝජනා මේ සම්බන්ධයෙන් දැන් කතිකාවතක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ඔබතුමීට කරුණාකර කාර්යරත්න මන්ත්‍රීතුමිය ඔබතුමිය අසුන් ගන්න. අසුන් ගන්න ගරු සභානායකතුමා. අරු කතානායකතුමනි විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. මෙතන මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කළා. එතකොට එහෙමනම් දැන් මෙතන මෙහෙමනේ මේක යා ටයිම් නේ අනිත් එක. අපි දන්නවනේ මේ මොකද්ද මේ කරන්න කියලා. ඒ නිසා කරුණාකර එහෙනම් ඔබතුමා අපිටත් අවස්ථාව දෙන්න සාදාන. අපේ තෝරන තරම් කාන්තා මන්ත්‍රීතු ඒ නිසා කරුණාකර තමන්ගේ පක්ෂ නායකයා කතා කළා. තමන්ගේ පක්ෂ 나යකයා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීවරු කතා කරා. ආතම ඒ ඔබතුමගේ ස්ථානික පොයින්ට් ඔෆ් ඕඩර් එක කරුණාකර අධ්‍යාපන ඇමතුමිය කතා කළා. කරුණාකර අසුන් ගන්න. එහෙනම් මොකද්ද මේ? අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා ඔබතුමා 27 2 යටතේ තුමියට කියලා අමුතු දෙයක් නැහැ. අමුතු දෙයක් නැහැ. අමුතු දෙයක් නැහැ. යාට විශේෂ බලයක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණා ඉල්ලා ඉන්න විපක්ෂ නායකතුමා කතා කරා ගරු අගමැතිතුමිය. කරු විපක්ෂ නායකතුමා නෑ මගේ වගකීම නෙමෙයි. මම කියන්නේ එහෙනම් මේ කාන්තාව ගොඩක් ඉන්නවනේ මෙතන. අපිට 20ක් ඉන්නවා. අපිට 20ක් ඉන්නවා. ගරු විපක්ෂ නායකතුමා ගරු විපක්ෂ නායකතුමා මේක මේ ගරු විපක්ෂ නායකතුමා පොලිටිසයිස් කරන්න එපා ප්ලීස්. ගරු කතානායකතුමනි මොකද්ද මේ කරන්නේ? මේ කරන්නේ මේ දරුවගේ මරණය විකුණ ගන්න හදන්නේ. හරිද? මරණය විකුණ ගන්න එපා. මරණය විකුණ ගන්න එපා. හොඳද? අපි ඔබතුමාලට කියන්නේ මරණ විකුණ ගන්න කන්න එපා. මරණ විකුණ ගන්න එපා. ඒ නිසා කරුණාකරලා
අපි දරුවන්ට ආදරේ. අපි දරුවන්ට ආදරේ. ඒ නිසා විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කරා. නේ ඔබතුමා දෙපාර එතුමාලා ඔක්කොම කතා කරා. එහෙනම් අපි ඔක්කොම කතා කරමු. ඒ නිසා කරුණාකරලා අපි කියන්නේ මේකයි ගරු කතානායකතුමනි. මේ ප්‍රශ්නය මේ දරුවාගේ ප්‍රශ්නය විකාරයක් කරගන්න එපා. මේ දරුවාගේ ප්‍රශ්නය දේශපාලන වේදිකාවක් කරගන්න එපා. අදාළ ඇමතිතුමිය උත්තර දුන්නා. ඕගොල්ලෝ කට්ටියක තමයි කරන්නේ. පරීක්ෂණ ඒ නිසා ගරු කතානායකතුමා මම ඉතා පැහැදිලි ඉල්ලා සිටිනවා. විපක්ෂ නායකතුමා දෙපාරක් කතා කළා. අනිත් මන්ත්‍රීවරු දෙපාරක් කතා කළා. ගොඩක් කතා කළා. ඒ නිසා ඔබතුමා මතක ඔබතුමා මේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළවෙනි වතාවට අගමැතිවරයාගේ මයික් එක ඕෆ් කළා. ඔබතුමා හොයලා බලන්න කරු කතානායකතු කවමදාක්වත් රටේ අගමැතිගේ මයික් එක ඕෆ් කළා නැහැ. රටේ අගමැති කියන්නේ අගමැතිගේ මයික් එක ඕෆ් කරා මෙතන පාර්ලිමේන්තුවේ එතුමිය කතා කරද්දි. ඒ නිසා මෙතන විගණනයක් කරන්න බෑ. අනික ඔබතුමා දන්නවා මේක 27 දෙකේ නෙමෙයි ආවේ. කරුණාකරලා මේක 27 දෙක නෙමෙයි. ඒක තමයි. ඒක අපි පිළිගන්නවා. එතකොට ඔබතුමාට වගකීමක් තියෙනවා ඔබතුමා කණ්ඩායම හසුරව ගන්න. ගරු කතානායකතුමනි මේක 27 දෙක නෙමෙයි. නමුත් ජාතික වශයෙන් වැදගත් නිසා ඔබතුමා අවස්ථාවක් දුන්නා. ඒක විපක්ෂ නායකතුමා මතු කරාම අපි ගරුත්වයෙන් පිළිගත්තා. අගමැතිතුමියම උත්තර දුන්නා. ඔබතුමා දෙපාරක් කතා කරා. ඔබතුමාගේ ආසනීය මන්ත්‍රීවරයා ඊට පස්සේ කතා කරා. ඔබතුමාට ඔක්කොම කතා කරන්න ඕන. ඔබතුමාට තමයි වගකීම තියෙන්නේ. ඔබතුමා කාන්තාව තමයි මේ ඉන්නේ කාන්තාව. නිසා මේක දේශපාලන වේදිකාවක් කරගන්න එපා. දරුවාගේ මරණය ගරු කතානායකතුමා දරුවාගේ මරණය විකුණකට කන්න එපා. විපක්ෂ නායකතුමා ඔබතුමාගේ අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා ඔබතුමා කණ්ඩායම වාඩි කරගන්න. ඔබතුමා තමයි ප්‍රශ්නේ මතු කළේ. උත්තර දුන්න කරුණාකරලා වාඩි කරගන්න. ඔබතුමා කට්ටිය වාඩි කරගන්න. ඔබතුමාගේ 27 දෙක ඉදිරිපත් කරන්න. එතුමියගේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. කරුණාකර එතුමිය අසුන් ගන්න ඔබතුමා 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඔබතුමා ඉදිරිපත් කරන්න. මම ගරු කතානායක 27 දෙක ඉදිරිපත් කරන්න. 27 දෙක ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් ගරු කතානායකතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි කිසිසේත්ම මේ දේශපාලන කරුණු මතු කරන්න නෙවෙයි මේ ප්‍රශ්නේ ගෙනාවේ. නමුත් කවිරත්න මැතිණියට ඒ අදහස ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්න කියලා කියන්නේ. එතුමියට මේ කාරණාවේදී මමයි මේ සභාව මෙහෙවන්නේ එතුමියට අසුන් ගන්න කිව්වා ඔබතුමාට 27 දෙකේ කාරණා ඉදිරිපත් කරන්න කිව්වා. කරුණාකර මේ කාලගෝට්ටියක් කරන්න එපා කරුණාකර. හරි. ඔබතුමා කරුණාකර මං ඉල්ලීමක් කරන විනාඩියක්. විපක්ෂ නායකතුමා ඔබතුමා 27 දෙක කියවන්න. 27 දෙක කියවන්න. මේක කාලගෝට්ටියක් කරන්න එපා. හරි. 27 දෙක කියවන්නකෝ. කාන්තාවක්. 27 දෙක කියවන්න. හරි. මේ මොකද්ද මේ? ගරු කතානායකතුමනි නෑ මේක මේ සියලුම මන්ත්‍රවරු අසුන් ගන්න. සියලු මන්ත්‍ර අසුන් ගන්න. ඔබතුමා 27 දෙක විතරක් කියවන්න. 27 දෙක විතරක් කියවන්න. ගරු කතානායකතුමනි අසුන් ගන්න. 27 දෙක පමණක් කියවන්න විපක්ෂ නායකතුමා.